ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයාලට අරන් ආවේ ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසයේ දකින්නට ලැබෙන ඉතාමත් අලංකාර ඒ වගේම වටිනා මුද්දර එකතුවක්. ඒ තමයි 2020 වසරේ ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් නිකුත් කරපු විශේෂ මුද්දර සහ සමරු පත්‍රිකා එකතුව. අපේ රටේ තෙත්බිම් වල තියෙන ජෛව විවිධත්වය කොයි වගේද කියලා මේ මුද්දර හරහා අපිට ලස්සනට දැක බලා ගන්න පුළුවන්. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටින්න. මොකද අද මම මේ එකතුවේ තියෙන හැම විශේෂ අංගයක්ම ඔයාලට පෙන්වනවා. මුලින්ම අපි බලමු මේ මුද්දර 10 කට්ටලේ දිහා. මේ සෑම මුද්දරයක්ම රුපියල් 15ක බැගින් වටිනාකමකින් යුක්තයි. මෙහි අපේ රටේ තෙත්බිම් වල දකින්න තියෙන විශේෂ ශාක වර්ග නිරූපණය කරලා තියෙනවා. බලන්න පළවෙනි මුද්දරේ දිහා. ඒකෙන් පෙන්වලා තියෙන්නේ මල් කඩොල්. මේ සාමාන්‍යයෙන් කහ හෝ තැඹිලි පැහැති මල් හටගන්න කඩුලාන වර්ගයක්. විශේෂයෙන්ම මධ්‍යස්ථ කලාපවල තමයි දක්නට ලැබෙන්නේ. ඊළඟට දෙවැනි මුද්දරයෙන් නිරූපණය වෙන්නේ මඩ කඩොල්. මේවා විශේෂයෙන්ම මඩ සහිත වෙරළ තීරයන් ආරක්ෂා කිරීමට උපකාරී වන කුඩා කඩුලාන ශාක වර්ගයක්. ඊළඟට තුන්වෙනි මුද්දරයෙන් නිරූපණය වෙන්නේ මල් කඩොල් ශාකයයි. රතු දුඹුරු පැහැති මලක් සහිත විශාලතම කඩුලාන ශාක වර්ග වලින් එකක් තමයි මේ මල් කඩොල් කියන්නේ. ඊළඟට හතරවෙනි මුද්දරයෙන් පෙන්වන්නේ ගින්පොල් ශාකයයි. මෙය ශ්‍රී ලංකාවේ ඇති එකම කඩුලාන තල්කුලේ ශාකයයි. විශේෂයෙන්ම ගම් මුවය ආශ්‍රිතව තමා මේවා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඊළඟට පස්වෙනි මුද්දරයෙන් පෙන්වන්නේ ස්ටෙමනෝෆෝරස් මූනි. එහෙම නැත්නම් හොරවැල් කියන වගුරු බිම් වල පමණක් දක්නට ලැබෙන ඉතා දුර්ලභ ඒ වගේම ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක්. ඊළඟට මේ 6 වෙනි මුද්දරයෙන් නිරූපණය වෙන්නේ දියනා කියන ශාකයයි. විශේෂයෙන්ම ජලය ආසන්නයේ වැඩෙන නා වර්ගයට අයත් තෙත්බිම් ශාකයක්. ඊළඟට 7 වෙනි මුද්දරයෙන් මූදු දෙල් ශාකය නිරූපණය වෙනවා. එහි කාලතුවක්කු උණ්ඩයක් තරම් විශාල බර පළතුරන් නිසා එය හුඟක් ප්‍රසිද්ධයි. ඊළඟට 8 වෙනි මුද්දරයෙන් නිරූපණය වෙන්නේ හීන් කඩොල් ලෙස හඳුන්වන ශාකයයි. එහි කඩුලාන වනාන්තරවල දක්නට ලැබෙන කුඩා පඳුරු සහිත ශාකයක්. එහි කුඩා සුදු පැහැති මල් පොකුරු වශයෙන් හටගනු ලබනවා. ඊළඟට 9 වෙනි මුද්දරයෙන් නිරූපණය වන්නේ අපි හැමෝම දන්න කිරල ශාකයයි. ලස්සන සුදු පැහැති මල් සහ ආහාරයට ගත හැකි පළතුරු නිසා මෙය ගොඩක් ප්‍රසිද්ධයි. මෙය 2020 පෙබරවාරි 2 වෙනි දින ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් නිකුත් කළ මුද්දර 10කින් යුත් කට්ටලේ අවසාන මුද්දරයයි. මෙයින් හීන් කඩොල් නිරූපණය වෙනවා. කලපු අසල ලවණ අධික පසෙහි වැඩෙන කුඩා පඳුරු සහිත ශාකයක් තමයි මේ හීන් කඩොල් කියන්නේ. මේ මුද්දරවල තියෙන චිත්‍ර කොයිතරම් තාත්විකද කියලා බලන්න. මේවා නිර්මාණය කරලා තියෙන්නේ පී ඉසුරු චතුරංග මහත්මයයි. ඊළඟට අපි සමරු පත්‍රිකාව සහ කුඩා පත්‍රිකා ගැන බලමු. මේ සමරු පත්‍රිකාවේ මුද්දර 10ම එකම තැනක බලා ගන්න පුළුවන්. මේ එකතු කරන්නෙකුට ඉතාමත් වටිනා අංගයක්. ඒ වගේම මේ කුඩා පත්‍රිකා තුනත් ශ්‍රී ලංකාවේ තෙත්බිම් 3ක් නිරූපණය කරනවා. මේ පත්‍රිකා වල පසුබිම් දර්ශනය හරිම ලස්සනයි නේද? ඉතින් අවසාන වශයෙන් මේ මුල් දින කවර තුන දැක බලා ගන්න පුළුවන්. මේවා 2020 පෙබරවාරි 3 වෙනිදා තමයි නිකුත් කරලා තියෙන්නේ. මේ කවරවල තියෙන විශේෂ මුද්‍රාව දෙස බලන්න. මුද්දර එකතු කරන කෙනෙක්ට මේ වගේ සම්පූර්ණ සෙට් එකක් තියෙනවා කියන්නේ ලොකුම වාසනාවක්. මේ වගේ තවත් වටිනා මුද්දර බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ලබන වීඩියෝ එකෙන් හමු වෙමු.